හැම දන්සල් වර්ගයකටම අදාළව නිර්ණායක මේ වෙනකොට නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විසින් හදලා තියෙන්නේ. එතකොට සෑම දන්සලක් ලබා දෙන පුද්ගලයෙක්ම නිල වශයෙන් ව්‍යාපෘති වෙලා ඒකට අදාළ ලියාපදිංචි සාතිකය ලබා ගත යුතුයි. ඒකට අදාළ ඇප්ලිකේෂන් එක තමයි මේ වම් පැත්තේ තියෙන්නේ. එතකොට මේක අද දවසේ ඉඳලා මේක ඔන්ලයින් කරගන්න පුළුවන්. එතකොට ලංකාවේ ඉන්න ඕනෑම පුද්ගලයෙකුට දළදා ප්‍රදර්ශනයේ තියෙන අවස්ථාවේදී දන්සලක් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් සංවිධානයකට මේක ස්කෑන් කරගත්තාම අර විදිහේ උපදෙස්මාලාවක් නාගරික වෙබ් අඩවියට ඔටෝමැටිකලි ලොග් වෙනවා. ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් එක පුරවුවට පස්සේ පුරවලා සබ්මිට් කරාට පස්සේ එයාට SMS එකක් යනවා. රෙෆරන්ස් කෝඩ් එකක් එක්ක ඒ දන්සලට අදාළ යාලි ෆයිල් එක ඕපන් වුණා කියලා. එතකොට අපි මේ දන්සලට අදාළ ආහාර සකස් කරන ආයතනය සහ සකස් කරන ස්ථානයේ නගර සීමාව තුළ නෙවෙයි. මේ තියෙන ඇඩ්‍රස් එකට අදාළ සෞඛ්‍ය අධිකාරී කාර්යාලය හරහා එතන ගැන අපි ස්ථානීය පරීක්ෂණ වාර්තාවක් අරගෙන මේ දෙන ආහාර වර්ගයට අදාළව මේ තියෙන නිර්ණායක වෙනස් යුතුයන් හරි මේ දේවල් යාර දුරකථනයෙන් දැනුම් දීලා ඊට පස්සේ පුද්ගලයා පෙන්ගලාට පස්සේ මෙන්න මේ සාහිතික පත්‍රය ලබා දෙනවා. එතන කෝඩ් එකක් එක්ක. එතකොට ඒ සාහිතික පත්‍රය ගන්න එන්න ඕනේ. එතෙන්දී අපි විශේෂිත උපදේශ පත්‍රිකා ලබා දෙනවා. මේ දන්සල විවිධාකාර දන්සල් වර්ග වෙනවා. මෙතන අපි කියන්නේ විවිධ ආහාර වර්ග විවිධ වේල් එකකට. එතකොට අපි මේ ව්‍යාපෘති වල සියලු දන්සල් වෙබ් අඩවියට ගන්නවා. එතකොට මේ දවසේ මේ වෙලාවේ තියෙන දන්සල් ටික ගැන පුද්ගලයාට අවබෝධයක් ගන්න පුළුවන්. ඒකෝ දන්සලක් ඕගනයිස් කරන එකට හරි 15 වෙනිදාට දවල්ට අඩුයි. එහෙනම් අපි එතෙන්ට කියලා ඒ විදිහට ඕගනයිස් කරගන්න පුළුවන්. එතකොට يعني දන්සල් දෙන පුද්ගලයා නෙමෙයි පාර්සල් 250 ඩීසරණයි කියන දේ වෙබ්සයිට් එකේ වැටෙනවා. එතකොට නගරේ ඕන තැනක පබ්ලිෂ් කරන්නත් පුළුවන්. මේ රෙජිස්ට්‍රේෂන් එක වෙන මොහොතේම ඒක යනවා. එතකොට ලංකාවේ ඕනම කෙනෙකුට තමන් දිනවන තමයි කැපැසිටි එක අනුව දන්සල් ස්ලොට් එකක් වෙන් කරගන්න පුළුවන්. මේක අමතරව පිටස්තර පුද්ගලික සංවිධාන වලට දන්සල් සඳහා ආහාර සකස් කර ගැනීමේ අවස්ථා තියෙනවා නම් නගර සභාව සතු ක්‍රීඩාංගණ ටිකක් නගරයෙන් ඈත අපි ජලපාසුකම් සහිතව වෙන් කරලා දීමේ බලාපොරොත්තු තියෙනවා. එතකොට හස් ගහලා කැපිටරන් ඇවිල්ලා උයාගෙන මේක කරගන්න. සාමාන්‍යයෙන් මේ වගේ ස්ථානවලදී පාර්සල් ලබා දීම සෞඛ්‍ය වශයෙන් නිර්දේශ කරන්නේ නැහැ. මොකද පාර්සලයක් ගත්තට පස්සේ ඒක කන වෙලාව ගන්න දැන් ලංකාවේ තියෙන පුරුදු තමයි කෝකටත් කියලා හම් වෙනකොට ගන්නවා. දවල්ට රැටත් එක්ක කියලා තියාගන්න. එතකොට ඒක නිසා අර පාර්සල් ලබා දීම රෙකමන්ඩ් කරන්නේ. නමුත් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක අපිට යම් තාන්ත්‍රයකට පාර්සල් දෙන්න සිද්ධ වෙනවා. මොකද මේ අඩවලට යන්න බෑ මිනිස්සු පොලිමේ දිගට එන්නේ. ඒක නිසා පාර්සල් සඳහා විශේෂ ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒකට සීමාවක් තියෙනවා. පාර්සල් ඇතුලේ දාන්න පුළුවන් ආහාර වර්ග ගැන තියෙනවා. ඒක නිසා මිශ්‍ර කරන්න පුළුවන් ආහාර වර්ග තියෙනවා පාර්සල් වල තියෙන. ඒක පාර්සල් දෙන්න අවශ්‍යයට පොඩි හෝම්වර්ක් එකක් ඇඩිෂනලි තියෙනවා අනිත් දවසකට වඩා.